හරි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලා දැකලා ඇති Facebook එක YouTube එකේ එහෙම රීල්ස් වල මෙන්න මේ වගේ දෙහි ගෙඩියක් එහෙම නැත්නම් මොකද මේ දෙහි ලෙල්ලක් ගන්නෙ සහ මේ වගේ බැලුමක් අරගෙන ඊට පස්සේ මේ දෙහි ලෙල්ල මිරිකුවට පස්සේ ගිහිල්ලා මෙන්න මේ බැලුම මත මිරිකන් යුෂ ගිහිල්ලා වැදුනට පස්සේ මේක පිපිරලා යනවා. ඒතර ඇත්තට මොකක්ද එතන වෙන්නේ? එහෙම ඇත්තටම ඒක වෙනවද? නැත්නම් අපහෙන් හරි මිරිකලා තුකරනවද? නෑ ඇත්තටම මේ එහෙම වෙනවා. ඒකට වෙන්න හේතුව තමයි දැන් මෙන්න මේ අපි ගත්තාම රබර් මේ බැලුම ගත්තට පස්සේ මේ බැලුම හැදලා තියෙන රබර් වලින් හැමත ස්වභාවික රබර් නැත්නම් ලේටෙක්ස් කියලාත් කියනවා. ඒතර මෙන්න මේ දෙහි ගෙඩිය ගත්තාම මෙන්න මේ දෙහි ගෙඩිය ලෙල්ලේ තියෙනවා ලිමනීන් කියලා හයිඩ්‍රෝකාබන් දියරයක්. එතකොට මේ රබර් හැදලා තියෙන හයිඩ්‍රෝකාබන් වලින්මයි මේ දියරය හැදලා තියෙන හයිඩ්‍රෝකාබන්ම තමයි මේ ලිමනීන් කියන දියරය. එතකොට මෙන්න මේ දෙහි ලෙල්ල මිරිකනවත් එක්කම මේ ලිමනීන් කියන මේ රසායනික ද්‍රව්‍ය අඩංගු දියරය ගිහිල්ලා මෙන්න මේ රබර් මත එහෙම නැත්නම් බැලුමේ මත තැම්පත් වෙනවා. එහෙමත් බැලුමේ මත තැම්පත් වුණාට පස්සේ මෙන්න මේක තියෙන රබර් ටික රබර් හැදිච්ච රබර් අණු එහෙම නැත්නම් ලේටෙක්ස් කියන ඒවා දිය වෙන්න පටන් ගන්නවා. මොකද මේ හයිඩ්‍රෝකාබන් කියන දියරයත් ලිමනින් කියන හයිඩ්‍රෝකාබන් කියන්නේ කාබනික දියරයක්. ඒ වගේ රබර් කියන්නේ කාබනික සංයෝගයක්. ඒතර සංයෝග දෙක එකම දිය වෙනවා. ඊට පස්සේ මේක ගිහිලා යුෂ ගිහිලා මේකට තැම්පත් වුණාට පස්සේ මෙන්න මේ රබර් කියන එක දිය වෙනවා. මේක තියෙන ස්වභාවික රබර් දිය වෙන පටන් ගත්තට පස්සේ මෙන්න මේ රබර් එක තවත් තුනී වෙනවා. ඒ කියන්නේ බැලුන තවත් තුනී වෙනවා. අන්න එහෙම තුනී වුණාම මොකද වෙනවද? මෙන්න මේක පිපිරිලා යනවා. අන්න ඒක තමයි මෙතනදී වෙන්නේ. අපි පොඩ්ඩක් බලමු ඇත්තට මේක වෙනවද කියලා. මම මේකට මේ දෙහි ගෙඩිය පැත්තකින් තියලා මම ඇත්තට එහෙම වෙනවද බලමු මිරිකලා වෙනවද කියලා. දැක්කනේ? ගෑවුන ගමන් පුපුරලා ගියා.